ඇඟේ අලුගාගෙන සර්පය ඔතාගෙන සුසාන භූමිවල ඉන්න හිඟන්නේටද ඔබ මේ තරම් ආදරය කරන්නේ? පාර්වතී දේවියගේ උප්පත්ති කතාවේ එක් ජනප්‍රවාදයක්. දුර ඈත අතීතයේ තම ආදරණීය බිරිඳ වූ සති දේවියගේ අකල් මරණයෙන් පසුව ශිව දෙවියන් දැඩිසේ කම්පනයට පත් වුණා. සියලු ලෞකික බැඳීම් අත්හැර දෙමු එතුමා හිමාලයේ කෛලාස පර්වතයේ මුදුනේ වසර දහස් ගණනක් පුරා මහා භාවනාවක නිමග්න වුණා. ශිව දෙවියන් භාවනා කරන මේ කාලයේදී තාරකාසුර නම් වූ අතිශය බලවත් සහ කුරිරු අසුරයෙක් යක්ෂයෙක් ලෝකය ආක්‍රමණය කළා. ඔහුට විශ්වයේ මැවුම් කර වූ බ්‍රහ්ම දෙවියන්ගෙන් අපූරු වරමක් ලැබී තිබුණා. එනම් ඔහුව විනාශ කළ හැක්කේ ශිව දෙවියන්ගේ පුත්‍රයෙකුට පමණක් බවයි. මාව මරන්න පුතෙක් කොහෙන්ද? මමයි දැන් මුළු විශ්වයේම රජු. තාරකාසුරගේ මේ භීෂණය දරාගත නොහැකි වූ අනෙකුත් දෙවිවරු විශ්වයේ මහා මාතාව වූ ආදි පරාශක්ති මෑණියන් වෙත ගොස් කන්න ලව් කළා. දෙවිවරුන්ගේ ඉල්ලීමට සවන් දුන් පරාශක්ති මෑණියන් ශිව දෙවියන්ව භාවනාවෙන් අවදි කර ඔහුගේ බිරිඳ වීමට නැවත වරක් මනුෂ්‍ය ලෝකයේ උපත ලැබීමට තීරණය කළා. ඒ අනුව හිමාල පර්වතයට අධිපති වූ හිමවාන් රජුට සහ මේනාවතී බිසවට දාව අතිශය රූමත් දියණියක් උපත ලැබුවා. පර්වත රජුගේ දියණිය වූ නිසා ඇය පාර්වතී නම් වුණා. ඇය එන්නෙන්නම රූමත් කුමරියක් ලෙස හැදී වැඩුණා. කුඩා කාලයේ පටන්ම පාර්වතී කුමරියගේ සිතේ ශිව දෙවියන් කෙරෙහි තිබුණේ කිසිවෙකුටත් තීරුම් ගත නොහැකි පුදුමාකාර ආදරයක් සහ භක්තියක්. ඇය නිතරම කෛලාස පර්වතයේ දෙස බලාගෙන කවදා හෝ දිනක තමාගේ ස්වාමියා වන්නේ ශිව දෙවියන් පමණක් යයි සිහින මැව්වා. මේ අතර තාරකාසුරගේ විනාශය දරාගත නොහැකි වූ දෙවිවරු ශිව දෙවියන්ගේ භාවනාව බිඳ ඔහුව පාර්වතී කුමරිය වෙත ආකර්ෂණය කිරීමට තීරණය කළා. ඒ සඳහා ඔවුන් යවුවේ ආදරයට අධිපති වූ කාමදේව දෙවියන් වයි. කාමදේව විඳපු ඒ ආදරයේ මල්හිසරය ශිව දෙවියන්ගේ පපුවේ වැදුණු සැනින් ඔහුගේ දහස් ගණනක භාවනාව බිඩී ගියා. භාවනාව බිඳ දෙමීම ගැන ශිව දෙවියන්ට ඇතිහුනේ විශ්වයම වෙවුලන තරමේ මහා කෝපයක්. ඒ කෝපයත් සමගම ශිව දෙවියන්ගේ නළල මැද තිබූ තුන්වෙනි ඇස එක වරම විවර වුණා. ඒ තුන්වෙනි ඇසෙන් පිට වුණු මහා ගිනි දැල්ලට හසු වුණු කාමදේව ක්ෂණයකින් අලු බවට පත් වුණා. මේ දුටු පාර්වතී කුමරිය තේරුම් ගත්තා තමන්ගේ සුන්දරත්වයෙන් හෝ වෙනත් බලයකින් ශිව දෙවියන්ගේ සිට දිනා ගන්න බැහැ කියලා. මාගේ ස්වාමීනි, මගේ